හරි. මේක තමයි අපේ HTML CSS පාඩමේ තුන්වෙනි වීඩියෝ එක. මේ ලෙසන් එක අවසානයේ අපි බලාපොරොත්තු වෙනවා මෙන්න මේ වගේ වෙබ් පේජ් එකක් ක්‍රියේට් කරන්න. අපි මේ වෙනකොට ඉවර කරලා තියෙනවා මේ උඩම තියෙන මරූන් කලර් බාර් එක. මෙන්න මේ ෆෝල්ඩර් එකේ තියෙනවා අපේ මේ වෙනකොට කම්ප්ලීට් කරපු ෆයිල්ස් ටික. මම මේක ඩවුන්ලෝඩ් කරගන්න ඔයගලන්ට ලින්ක් එකක් දාන්නම් වීඩියෝ එකේ පල්ලෙහා ඔයගොල්ලෝ ක්ලික් කරලා ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒක මම ඕපන් කරන් ඉන්නවා Google Chrome. එතකොට අපේ ටෙක්ස්ට් එඩිටර් එක Sublime Text. දැන් අපි ඕපන් කරගමු අපේ වෙබ් පේජ් එක. අපි මේ වෙනකන් කරලා තියෙන වැඩ ටික. ඒක මම අපේ source code file එකත් ඕපන් කරගමු. මේ අපි මේ වෙනකන් කරලා තියෙන්නේ body tag එක ඇතුලේ top bar කියන div එකක් හදලා ඒකට අපි අවශ්‍ය කරන coding ටික දාලා තියෙනවා. ඒ වගේම අපේ CSS file එක link කරලා තියෙනවා මෙතන. අපි ඊළඟට බලමු මේ වෙබ්සයිට් එකේ ටයිටල් එකයි ඒකම මේ සෝෂල් මීඩියා ලින්ක්ස් ටිකයි කොහොමද අපි ස්ටයිල් කරගන්නේ කියලා. අපි මේ top bar කියන div එකට පස්සේ දාගමු header කියන tag එක. ඊට පස්සේ ඒ tag එක ඇතුලේ බලමු මොනවද එන්නේ කියලා. අපි ටෙම්ප්ලේට් එකට ගියාම බලා ගන්න පුළුවන්. header එකේ කොටස් දෙකක් එනවා. මේ logo එක තියෙන section එකයි අනිත් එක social media buttons තියෙන section එකයි. ඒකෙන් හින්දා අපි ඒකට divs දෙකක් use කරමු. පළවෙනි div එක මම දාන්නම් logo කියලා. ඊළඟ div එක අපි දාගමු social media කියලා. කමෙන්ට් එකක් දාගමු. එතකොට අපිට හොයාගන්න ලේසි. header එකේ ඇතුළේ එනවා company එකේ name එක. ඒකම tag එකක් එනවා. ඉස්සෙල්ලාම name එක දාගමු h1 tag එකක් ඇතුළේ. ඊට පස්සේ paragraph tag එක ඇතුළේ අපිට දාගන්න පුළුවන් ඒකේ තියෙන tagline එක. බලමු ඉස්සෙල්ලාම ඒක අපි ස්ටයිල් කරගන්නේ කොහොමද කියලා. දැන් මම page එක refresh කරන්න. එතකොට මේකේ තියෙන විදිහට font එක ටිකක් ලොකුයි. ඒ වගේම small caps කියන font variant එක තමයි ඒගොල්ලෝ use කරලා තියෙන්නේ. අපිට පුළුවන් ඒකට CSS file එක open කරගන්න අපි ඊළඟට. CSS file එකේ මම අලුතෙන් header කියන tag එක ඇතුලේ logo කියන එක ඒකත් ඇතුලේ එන h1 tag එකේ අපි ස්ටයිල් කරමු. එතකොට ඒකේ font variant කියන එක small caps බලමු ඒක refresh කරලා කොහොමද display වෙන්නේ කියලා. දැන් අපිට ඕන විදිහට display වෙනවා. අපේ template එකත් එක්ක බලුවාම පොඩ්ඩක් ඒකේ font එක ලොකුයි. අපි ඒක ටිකක් increase කරගමු. font size 38 pixels. එතකොට අපි දාලා බලමු 48 pixels වගේ. තව අපිට දකින්න පුළුවන් ඒකේ font weight එක bold නෙමෙයි normal තියෙන්නේ. අනිත් එක දාන්න පුළුවන් letter spacing කියන CSS property එක. ඒ කියන්නේ text letters අතර තියෙන දුර ප්‍රමාණය අපිට පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. ඒක අපේ template එක විදිහටම හදාගන්න. හරිද? logo එක අපිට අවශ්‍ය විදිහට තියෙනවා. අපි ඊළඟට බලමු social media button section එකේ මෙතන buttons පහක් තියෙනවා. LinkedIn, Twitter, Pinterest, Google Plus and RSS. මේකට අපිට ලේසිම විදිහක් තමයි font awesome කියලා library එකක් තියෙනවා online. මම search කරලා link එක අපි ගමු ඒකේ. මේක ඇවිල්ලා මේ icon තියෙන library එක. අපිට icon search කරන්න පුළුවන්. icons ගොඩක් තියෙනවා. ඔයගොල්ලන්ගේ website එකක් හදනවා නම් icons එතකොට download කරලා folder එකේ දාගන්න ඕනේ. මේකට අපි link එක දාලා මේ font awesome library එකට link එක දාලා අපිට පුළුවන් ඒක
අපේ මේ තියෙන ඕනම අයිකන් එකක් අපේ වෙබ්සයිට් එකට දාගන්න. ඉස්සෙල්ලාම අපි මේ ෆොන්ට් ඕසම් ලයිබ්‍රරි එක ලින්ක් කරගමු. මේක get started එකට ලින්ක් එකට ගියහම අපිට බලා ගන්න පුළුවන්. ලේසිම විදිය තමයි මේ ලින්ක් කියන ටැග් එක කොපි කරලා අපේ source code එකේ paste කරගන්න ඕනේ. උඩටම ගිහිල්ලා මම header section එකේ අපේ CSS ෆයිල් එකට ඉස්සෙල්ලා ඒක මම paste කරගන්නවා. හරි. ඊළඟට අපිට තියෙන්නේ අපේ මේ social media section එකේ ඒ buttons ටික අපි දාගමු list item එකක් විදිහට. තර මෙතන ලින්ක් එක දාන්න වෙනුවට මම දැනට hash sign එකක් දානවා. පස්සේ අපිට ඔයගලන්ට පුළුවන් අදාළ links ටික එකට දාගන්න. අපිට මේ වගේ පහක් ඕන කරනවා. මම ඒක duplicate කරනවා. හරි. අපි ඉස්සෙල්ලාම තියෙන්නේ LinkedIn, ඊට පස්සේ Twitter, Pinterest, Google+. අපි මේවට අදාළ icons ටික search කරගමු font awesome library එකෙන්. icon ටික search කරන්න මේ icon කියන link එකට යන්න ඕනේ. ඊට පස්සේ අපි type කරමු search කරමු LinkedIn එකේ icon එක. මේ තියෙන එක තමයි අපිට පුළුවන් එක click කරාම බලා ගන්න පුළුවන්. ඒක කොහොමද අපේ වෙබ්සයිට් එකට දාගන්න කියලා. මෙන්න මේ HTML කෝඩ් එක කොපි කරලා අපේ සයිට් එකේ paste කරගන්න විතරයි අපිට තියෙන්නේ. අපි බලමු refresh කරලා අපේ page එක. දැන් මෙතන මේ in කියන එක ඒවල icon එකක් විදිහට තමයි display වෙන්නේ. අපි අනිත් ටිකක් දාගමු ඉස්සෙල්ලා style කරන් ඉස්සෙල්ලා අපි අනිත් icons ටිකක් දාගමු. දෙවෙනි එක තමයි Twitter. අපිට මේක තවත් ලේසි දෙයක් තමයි මේක අපි එකම ඩුප්ලිකේට් කරගෙන කොපි පේස්ට් කරගන්න පුළුවන් අයිකන් එකේ නම. ඊළඟට තියෙන්නේ Pinterest. ඊළඟට Google+. RSS. ඒ කියන්නේ අපිට මේ මෙතන තියෙන icon එකේ නම අපිට දාගන්න පුළුවන් මේ section එකට. අපි save කරලා refresh කරලා බලමු. දැන් අපිට අවශ්‍ය කරන icons ටික display වෙනවා. අපිට ඕනේ මේ ටික style කරගන්න. ඉස්සෙල්ලාම move කරගන්න ඕනේ මේකේ දකුණු අත පැත්තට. ඒක කරගන්න අපි CSS file එකට යමු. ඒකට header එකේ තියෙන social media කියන div tag එකේ තියෙන list item එක අපි unordered list එක අපි style කරගමු. ඉස්සෙල්ලාම header tag එක ඇතුලේ තියෙන social media කියන div එකේ unordered list එක අපි style කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම මේකේ bullets ටික remove කරන්න this style නම් කියලා දානවා. ඒකට bullets ටික නැත වෙනවා. ඊළඟට මේක උඩින් ඉඳලා පල්ලෙහාට display වෙන එක තිරසතට display කරගන්න අපි list items display inline කියන property එක හරි ගස්ස ගන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේක ටික move කරගමු දකුණු පැත්තට. ඒකට කරන්න ඕනේ header social media කියන tag එක float right කොට එක දකුණු පැත්තට යනවා. දැන් මේක
මේ ලෝගෝ කියන ඩිව් එකට ඇටින් ඇවිල්ලා තියෙනවා. ඒකට කරන්න ඕනේ මේ ලෝගෝ කියන ඩිව් එක ෆ්ලෝට් ලෙෆ්ට් එකක් අපි ඒකට දෙන්න ඕනේ. උඩට යන්න. ලෝගෝ කියන ඩිව් එක ෆ්ලෝට් ලෙෆ්ට්. දැන් අරක අපේ සෝෂල් මීඩියා බටන්ස් ටික උඩට ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ අපි ඒකට දාගමු මාජින් එකක්. margin top pixels ඔයගලන්ට මේක කියවන්න ලේසි වෙන්න මම මේක adjust කරන්න හරි ඊට පස්සේ අපි බලමු අපේ ටෙම්ප්ලේට් එකත් එක්ක මේක චෙක් කරලා හරි එතකොට මේකේ තියෙන වෙනසකම තමයි අපිට මේ background එක dark වෙන්න ඕනේ එතකොට අපේ icon එක white color එකකින් තියෙන්න ඕනේ අපි ඒක හරි ගස්ස ගමු එතකොට මේ හැම social media link එකක්ම තියෙන්නේ a tag එකක් ඇතුලේ එහෙම නැත්නම් hyperlink tag එකක් ඇතුලේ ඒක නිසා අපි ඒක a tag එක ස්ටයිල් කරගමු දාගමු background අපි grey color එකක් දාගමු ඒකම font color එක අපි දාගමු සුදු පාට දැන් මෙතන අපිට ඕනේ පොඩි padding එකක් ඕනේ padding අපි දෙමු 6 pixels වගේ අනිත් එක තමයි මෙතන අන්තිම icon එක ඔයගලන්ට පේනවා දකුණු පැත්තේ ටික display වෙන්නේ නැහැ ඒකට පොඩි දෙයක් කරන්න ඕනේ display inline block කියලා එතකොට ඒකත් හරි දැන් මේ ටික අපි round කරගන්න නම් මේ border එක තියෙනවා border radius කියන property එක අපිට ඒක දෙන්න පුළුවන් අපි දීලා බලමු 20 pixels විතර 20 pixels දුන්නාම අපිට පේනවා මේක ඇත්තටම round නැහැ එක හේතුවක් තමයි මේ එන මේ font awesome icons එක එක width එක වෙනස් දැන් මේ Google Plus එකේ width එක වගේ නෙමෙයි in කියන එකේ width එක අඩුයි ඒක හරි ගැස ගන්න පුළුවන් මේවා අපි ඔක්කොම හැම එකක්ම එකම width එකක් දීලා ඒකට font awesome එකේ property එකක් තියෙනවා මේ class එකේ අපිට දාන්න පුළුවන් fixed width කියන class එකක් මේක දැම්මහම හැම එකක්ම එක width එකකින් හැදෙනවා හරි දැන් මේක අපිට වමනා වගේ විදිහට තියෙනවා ටිකක් දුරට අපි මේක ඉක්මනට ඉවර කරන්න දැන් mouse එක උඩට ගෙනිච්චාම orange color එක අපේ template එකේ තියෙනවා mouse එක උඩට ගෙනිච්චාම එහෙම නැත්නම් hover කරාම orange color එකක් එනවා අපි ඒකත් දාගමු ඒකට use කරන්න ඕනේ මෙන්න මේ විදිහට social media एक tag එකේ hover කරාම කොහොමද දෙන්න ඕනේ කියලා අපි කියන්න ඕනේ background orange කියන css color name එක මම use කරනවා දැන් අපි refresh කරලා බලමු අපේ page එක අපිට ඕන විදිහට orange color එකකින් දැන් display වෙනවා අපිට තව පුළුවන් මේකට අපේ template එකත් එක්ක බලුවාම පොඩි margin එක ටිකක් තියෙනවා වැඩිපුර ඒවා අපිට හදාගන්න පුළුවන් අපි මේ logo කියන එක දෙමු පොඩි margin එකක් margin top 30 pixels margin left 20 pixels එකට දීලා බලමු එතකොට අපි social media icons එකත් අපි පොඩ්ඩක් adjust කරගමු ඒකට හරියන්නේ
මම එකට 50 pixels දෙන්නම්. ඒකට margin right 20 pixels දෙමු. එකම icons ටික එකින් එක පොඩ්ඩක් add කරගන්න පුළුවන් අපිට ඕන නම්. ඒකට කරන්න තියෙන්නේ මේකේ padding එකට ඉස්සෙල්ලා අපි දෙමු margin left 5 pixels විතර. හරි. අපි ඊළඟ lesson එකකින් බලමු කොහොමද මේ navigation bar එක හදාගන්න කියලා. අපිත් එක්ක සම්බන්ධ වුණාට මේ වීඩියෝ එක බලන්න ඔබට ස්තුතියි. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. සුබ දවසක්.